ඇත්තටම ආදරේ කරා. යත් ආදරේ කරා මුල් කාලේ කොහොම හරි. එයාගේ වැරද්දක් තිබ්බේ එයා මාව යාළුවොත් එක්ක කම්පෙයාර් කරනවා. එයාගේ යාළුවන්ටත් කොල්ලෝ ඉන්නවා. තමනේ ඒ කොල්ලෝ ඒ ගර්ල්ස්ලාට ඉතින් චොකලට් අරන් දෙනවා. එක එක ඒවා අරන් දෙනවනේ සාමාන්‍යයෙන්. එහෙම වේදම් කරන්න නිශ්චිත සල්ලි තිබ්බේ නැහැ. කියන්නේ මගේ අතේ සල්ලි නෑ නේ. මම ජොබ් එකක් කරන්නේ නෑ නේ එතකොට. මගේ යාළුවගේ බොයිෆ්‍රෙන්ඩ් යාළුවට මෙන්න මේ වගේ gift එකක් දුන්නා. ඒ හින්දා මට මේක අම්මා. ඉල්ලනවා. තරම් කියලා දෙනවා. එහෙනම් එහෙම පැහැදිලිව ඉල්ලනවා. ඉල්ලන්නේ කියනවා. මෙයා නම් මට මෙහෙම කියන්නේ මෙයා මේ අංගවනවා. අංගවනවා. කවදාත් කොල්ලෙක්ගේ සාක්කුවේ තියෙන දේක් කීයක් තියෙනවද කොච්චරක් වේදම් කරන්න පුළුවන්ද කියලා කෙල්ලෙක් අහනවා නම් ඒ කෙල්ල ගැන ප්‍රශ්නාන්ත. ඉතින් මට දුකයි ඉතින්. මම හැබැයි ආදරේ කරන එක නැවතුනේ නෑ. ලව් ස්ටෝරි එක වගේ. නැත්නම් ආදර යුද්ධේ කවුද දින්නේ අන්තිමට? ඒක එන යුද්ධයක් කරලා එයා දින්න මම පැරදුනා. අරද්දුවා. එයා තව කෙනෙක් එක්ක මාව පැරදුවා. මොකද අන්තිමට? කියන්නේ ඒ කාලේ මම පරදින්න හේතුවයි මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ. හරිද? කවුරුත් ඒ දන්නේ කාලේ- නැහැ, අඳුරන්නේ ඔව් නැහැ. අඳුරන්නේ නැහැ. මම වැඩක්ම නැහැ. සලවේ ඇති දෙයක් නැහැ. මට මුකුත් නැහැ. එදා විතරයි එයා දින්නේ. අද මම දිනලා ඉන්නේ. මට එක ආදරයක් නැති වුණාට අද මට මිලියන ගානක ආදරයක් තියෙනවා. කියන්නේ වීඩියෝ එකක් දැම්මත් පෝස්ට් එකක් දැම්මත් සෑහෙන මිනිස්සු මට ආදරේ. හරිද? මට ඉතින් කියන්න තියෙන්නේ එයා ඒ කරපු දේෙන් තමයි මම අද මේ තැන ඉන්නේ.